නූතන සමාජයක් එහෙමත් නැත්නම් මොඩර්න් නේෂන් එකක් ගැන හිතනවා නම් මේ දරුවන්ට ඔවුන්ගේ උපරිම ස්ථානයට යන්න පුළුවන්. අපි ලෝක ළමා දිනය කියලා සමරන්නේ දිනයකට සීමා කරන අවස්ථාවක් නෙමෙයි. අපි විශ්වාස කරනවා අද අපි සමරන්නේ අනාගතයට හදන පාලමක්. ඒ පාලමේ මේ පැත්තේ ඉන්නේ අපි දෙමාපියන්, වැඩිහිටියන්. එහා පැත්තේ ඉන්නේ දරුවන්. ඉතින් අපි හැමෝම අපිට හැකි ආකාරයකින් ඒ පාලම හදන්න උදව් කරේ නැත්නම් ශක්තිමත්ම ඒ පාලම හැදුවේ නැත්නම් අනාගතයට යන ගමන ඒක අපහසු වෙන්නේ අපිට නෙමෙයි අපේ දරුවන්ට. ඒ නිසා අපි නූතන සමාජයක් එහෙමත් නැත්නම් මොඩර්න් නේෂන් එකක් ගැන හිතනවා නම් මේ දරුවන්ට ඔවුන්ගේ උපරිම ස්ථානයට යන්න පුළුවන් අනාගතයක් නැත්නම් රටක් ගැන හිතනවා නම් එහෙමනම් අපිට ඒ ගමන යන්න වෙන්නේ එකට. ඒ නිසා මෙතන ඉන්න දූ දරුවන්ගේ හිත තුළ මම වෙනස් මෙයා වෙනස් කියලා එහෙම අදහසක් නැහැ. ඒ හැම අදහසක්ම ඒ හිත තුළට දාන්නේ අපිමයි. හැබැයි එහෙම ඒ වැරදි අදහස් අපි හිත වලට ඇතුල් කරාම ඒ බෙදීම් ඇති කරාම ඒ පාලම කවදාවත් අපිට ශක්තිමත්ව හදන්න බැරි වෙනවා. ටිකක් දුර ගිහිල්ලා ඒ ළමයින්ට ලොකු අවාසනාවන්ත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. එයින් අපේ රටට ඒ අනාගතය අහිමි වෙනවා. ඒ නිසා අද අපි සමරන්නේ හුදෙක් ලෝක ළමා දිනය කියලා මම හිතන්නේ නැහැ. අපිත් සමග මෙතන මේ වේදිකාවේ සිටින මේ හැම ඉහළ නිලධාරියෙක්ම මෙතනට අද උදේ ඇවිල්ලා ඉන්නේ ඒ අනාගතය තියෙන විශ්වාසය නිසාමයි.